Hi guys, welcome back to සඳුවන්තර YouTube channel. ඉතින් ළමයි අද ගේන්න යන්නේ වෙනස්ම ජාතියේ vlog එකක්. ඉතින් කිලෝමීටර් 120ක් අපි මොකේද ආවේ? අපි ට්‍රේන් එකේ ඇවිල්ලා ලස්සන ලොකේෂන් එකට ආවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේ ලොකේෂන් එක කොච්චර ලස්සනද කියලා. ඉතින් අපි ආවේ බීච් එකකට. දූපතක් මේක. ඉතින් කනගවා කෙන්නගේ තියෙන මොකක්ද ඒකේ නම? ජොගාෂිමා. ඉතින් අපි ආවේ ජොගාෂිමා වලට කනගවා කෙන්නගේ. ඉතින් මාරම ලස්සන ලොකේෂන් එකක්. එහෙනම් let's go. ළමයි අපි උදේ කෑම ගන්න ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු මෙතන කී එකක් ගමු. විනාඩි 4යි තියෙන්නේ ට්‍රේන් එකට ළමයි. අපි ඉක්මන් කරන්න ඕන මේක මිස් වුණොත්. ඔව් ඒක ගන්න. ඔනිගිරි සෑන්ඩ්විච්. ඕනිගිරි කමුද? ඔනිගිරි ගන්න. ඉස්සරහ තියෙන ටුනා මයොනයිස්. හරි. අපන්න මුද්දේවල් දැන් ගන්න නැහැ නේ. ආයේ කොහෙන්ද ගන්නෙ? ආයෙ ගන්න තරම් කම්බෙනේ ගන්න නැහැ නේ. ඉක්මනට ගන්න. ළමයි අපි ඉක්මනට අරගෙන එන්නම්. ළමයි ට්‍රේන් එක ආවා. අපි ඉක්මනට මේක පහ වුණොත් එහෙම අපි ට්‍රේන් 4ක විතර යන්න තියෙනවා. නැත්නම් අපි ට්‍රේන් 3යි ළමයි. ළමයි අපි පළවෙනි ට්‍රේන් එකට නැග්ගා හරිද? අපි දැන් ඊළඟ ස්ටේෂන් එකේ බහිනවා. අපි කැම ටිකක් ගත්තා හරිද? වෙලා ගියාට. ළමයි අපි සම්පූර්ණ ගමනම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා හරිද? ඉතින් අපි දෙවෙනි ට්‍රේන් එකට නගින්න යන්නේ. තව විනාඩි 3කින් ඒ ට්‍රේන් එක තියෙනවා. අපි දෙවෙනි ට්‍රේන් එකේනුත් බැස්සා. දැන් ඊළඟ ට්‍රේන් එකට මාරු වෙන්න තියෙන්නේ. මේ ට්‍රේන් එක පැයයි විනාඩි ගාණක් අපිට යන්න තියෙනවා හරිද? අපි බලමු. අපිට හොයාගන්න පුළුවන් වේද කියලා. මේක සෑහෙන්න ලොකු ස්ටේෂන් එකක් හරිද? ආරදින එක දෙකද? නෑ එන්නකෝ. අර තියෙන කෙයු ලයින් එක අර හිට ගහලා තියෙන්නේ. ඒක මේ ඊතලේ කෙයි. ඔව් KQ KQ ලයින් එකේ අපිට යන්න තියෙන්නේ. අපි ඉක්මනට යනවා. විනාඩි අපිට 7ක් වගේ තියෙන්නේ. ඊළඟ ට්‍රේන් එක අපි අල්ල ගන්න ඕනේ ඉක්මනට. මේක ලොකුම ලොකු ස්ටේෂන් එකක් හරිද? තව විනාඩි 3ක් විතර තියෙන ට්‍රේන් එක එන්න. විනාඩි 3ක් තියෙනවා. ඔව් විනාඩි 3ක් තියෙනවා ට්‍රේන් එක එන්න. මේ අන්තිම ට්‍රේන් එක. ඊට පස්සේ බස් එකේ යන්න තියෙනවා. එහෙනම් ළමයි let's go. ළමයි මාර සෙනගක් ඉන්නේ හරිද? දැන් අපි ඉන්නේ ඔක්කොම. අපි දැන් ඉන්නේ යොකෝහාමා වල මාර සෙනගක් ඉන්නේ. අපිට තව පැයක් විතර තව පැයක් විතර තියෙනවා. තව විනාඩි 10ක් විතර තියෙන්නේ. අපිට තව විනාඩි 10යි තියෙන්නේ ළමයි. තව ටිකකින් අපි බහිනවා. ඊට පස්සේ අපිට බස් එක ස්ටේෂන් 3යි තියෙන්නේ. අපිට ඊට පස්සේ බස් එකේ යන්න තියෙන්නේ හරිද? මාර ලස්සනයි වටපිටාව නම් පට්ටම ලස්සනයි. අපි යන්නේ කොහෙද කියලා කිව්වේ නෑනේ. දරුවෝ. අපි ජපානේ පළවෙනි පාරට බීච් එකක් බලන්න යන්නේ. ඒකේ විශේෂත්වයක් තියෙනවා. කිලෝමීටර් 120ක් අපි පහු කරගෙන ඉන්නේ නැහැ නැත්නම් නේද දරුවෝ? වෙනම ජපානයේ වෙනම දූපතක්. ඒක වෙනම දූපතක්. ඒක ජපානයේ වෙනම දූපතක්. ඒකට ඇතුල් වෙන්න පුළුවන් එක පාලමයි තියෙන්නේ. හරිද? එක පාලමයි තියෙන්නේ. මාරම ලස්සනයි. ඉතින් අපි වචනෙන් කියන්න ඕනේ අපි ගිහිල්ලාම බලමුකෝ. ළමයි අපි හිටියේ වෙන ෂීට් එකක. හරිද? වෙන ෂීට් එකක හිටියේ මේ යහ පැත්තේ කොල්ලෙක් කරනවා දැකලා තරුටත් මෙතෙන් එන්න ඕන නකෝ තරු කරලා වෙන්න. මේ පළවෙනි පාර මම මෙහෙම නම් දැක්කේ. ජපානයේ ට්‍රේන් එක මම පළවෙනි පාර මෙහෙම දැක්කේ. මේ දැන් තමයි මේ ෂීට් ඔක්කොම හිස්සුනේ නේද අරු. මාර ෆොරිනර්ස්ලා ගොඩක් ආවේ. මේක එයාපෝට් එකට යන ඒ කියන්නේ එයාපෝට් එකට යන්නේ හනේද එයාපෝට් එකට යන්නේත් මේ ට්‍රේන් එකේමයි. ඒකින්ද පට්ට සෙනගක් හිටියේ. දැන් අපි වගේ පස්සේ බැස්සනේ. ඔව් යොකෝමා වලින් පස්සේ මේ යොකෝමා එන ප්‍රසිද්ධයි. යොකෝමා ටවුන් එකනේ. නයිට් එක සුපිරිනේ. අපි ඒකත් අරගෙන එන්න. ඉතින් මේ අපි ඉන්නේ අන්තිම මේ ට්‍රේන් එකේ ගෙවෙන අන්තිම විනාඩි 1 2 කිහිපය. ඊළඟ ස්ටේෂන් එකේ අපි බහිනවා. අපි ට්‍රේන් එකෙන් එළියට ආවා. බස් එකේ යන්න තියෙන්නේ. දැන් බස් එකේ යන්න තියෙන්නේ මම හිතන්නේ මේක තමයි බස් එක. සෑහෙන්න පොලිමක් තියෙන්නේ. දෙක හරි ඕක තමයි. සෑහෙන්න පොලිමක් තියෙන්නේ නේ මේ පිටිපස්ස වලට පේනවා ඇති ඉස්සරහත් ඒ වගේම පොලිමක් තියෙනවා. අපි ඉක්මනට බස් එකට නැගලා සටාස් ගාලා යන් අපේ ලොකේෂන් එකට. මිසකිගුචි ස්ටේෂන් එකෙන් බැහැලා බස් එක නැග බස් එකේ විනාඩි 20ක් විතර තියෙනවා. මං කිව්වේ මෙතන මේක දූපතක්. හරිද? මේක දූපතක් කියන්නේ පොඩි දූපතක්. එක පාලමයි තියෙන්නේ දූපතට යන්න. යන්න තියෙන්නේ මාරම ලස්සන ලොකේෂන් එකක්. මේ සෙනග ඔක්කොම ඉන්නේ මං හිතන්නේ මේ බස් එකේ ඉන්න ඔක්කොම ඉන්නේ දැන් මේ තියෙන අපි මේ යන විදිය සඳු. මෙන්න තියෙනවා ළමයි හරිද? අපි දැන් ඔතන ඉන්නේ. ඔන්න එනවා. හරිද? ඔන්න ඇවිල්ලා ඔන්න මෙතනින් තමයි පටන් ගන්න දූපත. හරිද? ඒ කියන්නේ එක පාලමයි තියෙන්නේ මේ. මේ තියෙන්නේ. සූම් අවුට් කරලා පෙන්නන්න ඒ පාලම විතරයි නේ තියෙන්නේ. ඔව් මෙතන ඉඳන් මෙතන යන විතරයි තියෙන්නේ. ඒ පහළ කොටස පෙන්නන්න. මේ ටිකද? ඔව් ඒ දූපත පෙන්න. මේ තියෙන්නේ. ඔය දූපතට යන්න තියෙන්නේ ඒ පාලම විතරයි. පේනවනේ. බස් එකේ තමයි අපි යන්නේ. දැන් යන්න තියෙන්නේ අපි. අපි බහිනවා 1යි කීයටද? 1:47 වෙද්දී අපි බහිනවා. අපි එන අයියා. මේක තමයි මේ පාලම හරිද? ওই පාලමේද අපි යන්නේ? මේ පාලමෙන් තමයි අපි යන්නේ. හරිද? මේ පාලමෙන් තමයි අපි යන්නේ. ඒ දූපතට යන්න තියෙන එකම පාලම මේක. හරි දැන් අපි බස් එකෙන් බැස්සා. දැන් හොයාගෙන යන්න ඕනේ. මේකේ තියෙන ප්ලේසස් කීපයක් තියෙනවා නිකන් අර මොකක්ද ඒකට කියන්නේ? බිල්ඩින් එකක් තියෙනවා. මොකද්ද දරුවෝ ඒකට කියන්නේ?
මොකද මට ඒක නම් මතක නැහැ. තියෙන මෙතන තියෙන ටික. මේකේ ප්ලේසස් 3ක් විතර තියෙනවා බලන්න. මුහුදු මට්ටමේ ඉඳන් මීටර 4ක් විතර උඩින් ඉන්න දැන් නෙමෙයි ඉන්නේ. උඩට යන්න ඕනේ එතන. උඩට ගියාමද? ඔව්. එතනින් ගිහිල්ලා බලන්න පුළුවන්. ඊට පස්සේ අර මේ මාරම ප්‍රසිද්ධ ලොකේෂන් එකක් තියෙනවා. ඒක කේව් එකක් තියෙන්නේ. ඒ කේව් එක ළඟට අපි යන්. අපි දැන් යන්නේ නැත්තන. අපි දැන් යන්නේ මේ මොකද්ද? මල්වත්තක්ද? නෑ යන්කෝ බලන්න. ඉතින් උඩට යන්න. අපි උඩට යන්නේ ළමයි. යන් එන. අපි බලමු මෙතනින් උඩහට ගිහිල්ලා බලමු මොකක්ද තියෙන්නේ කියලා. ඉතින් අපිට වෙලාව තියෙනවා. අපි පොඩ්ඩක් රවුමක් දාමු. let's go guys. ලොකේෂන් එක නම් මාර ලස්සනයි. හරිද? පටන් ගන්නමම මෙච්චර ලස්සනයි නම් තව ටිකකින් කොහොම ලස්සනට දියේදනේ. ඔව් මේ බාරනක සඳු මේ මල්ල ලස්සන. මේ මල්වල ලස්සන ළමයි. අපිට මේ පාරේ ටිකක් දුර ඇවිදගෙන යන්න තියෙනවා පාක් එකට. හරිද? බලන්නකෝ ලස්සන. මෙන්න අපේ තරු මේ පේනවනේ. අවුවට කර වෙන හින්දා මේ පොරෝගෙන යන්නේ. මට ওই ප්‍රශ්න නැහැ. මට ওই ප්‍රශ්න නැහැ ඉතින්. අපි ඉතින් අමුතුවෙන් කළු වෙන්න දෙයක් නැහැනේ. මේ ඈ කළු වෙනාට නෙමෙයි. මීටර් 200ක් විතර පයින් යන්න තියෙනවා. පඩස් ගාලා යන් අපි පාක් එකට. මේකේ මෙහි බලන්න ලස්සන තැන් තියෙනවා. හරිද? බලන්න ලස්සන තැන් කියන ලොකේෂන් තුනක් විතර තියෙන්නේ බලන්න. ඒ වුණාට පුදුමාකාර ලස්සනක් තියෙන්නේ. අම්මෝ වහන පාකින් එක. ඒක මගේ වාහනවල එන්න පුළුවන්. ඇවිල්ලා පා මෙතනින් තමයි නතර කරන්නේ. ළමයි බලන්නකො කොච්චර ලස්සනයිද කියලා කොච්චර පිළිවෙලයිද කොච්චර ලස්සනයිද නේද අර මාර ලස්සනයි. මාර ලස්සනට හදලා තියෙනවා. පට්ට අවුවයි ඉතින්. පට්ට අවුවයි මේ වලට පේනවා ඇති කොච්චර සෙනගක් ඉන්නවද කියලා. මේ ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ මෙතනට. ඒ කියන්නේ මේ දූපතේ බලන්න තියෙන්නේ ඔච්චරයි. මේ දූපතේ බලන්න තියෙන්නේ ඔච්චරයි. මේ ඔක්කොම තියෙන්නේ මං හිතන්නේ. මේ ඔක්කොම වාහන තියෙන්නේ මේ බලන්න ආපුවා තමයි. අපි යන් එනවා. අම්මෝ හිත නිවන තැනක් ඈ. අපි මේ ඇවිල්ලා තියෙන්නේ පාක් එකට හරියද? අපි මේ පාක් එකට ඇවිල්ලා තියෙන්නේ. යන්කෝ බලන්න. මාර රස්නේ ඈ දාඩිය වැක්කිරෙනවා. ළමයි දැන් අපි ඔයාලට පැහැදිලි කරන්න යන්නේ අපි කොතනද ඉන්නේ? කොතනටද යන්න ඕන? මොනවාද බලන්න තියෙන්නේ? මේ දූපත වගේ ප්ලේස් එක කොච්චර ලස්සනයිද? ඔයාලට පෙන්වන්න. එහෙනම් බලමු ළමයි. මේ තියෙන්නේ සම්පූර්ණ මැප් එක ළමයි. අපි කොතනද ඉන්නේ දරු? අපි දැන් ඉන්නේ මෙන්න මෙතන. අපි මෙතන ඉන්නේ. අපි මුලින්ම කොහෙද යන්නේ බලන්න. අපි යන්නේ මුලින්ම මෙන්න මෙතනට. ඒ කියන්නේ අපි මේ පැත්තට යනවා. මෙන්න මේ පැත්තට ගිහිල්ලා පාක් එක ඇතුලේ තියෙන මෙන්න මේ ලොකේෂන් එක බලලා ඊට පස්සේ ඔව් මේ තියෙන්නේ මේ ෆොටෝ එකේ තියෙන්නේ. අන්න ඒක බලලා ඊට පස්සේ අපි ආපහු ඉන්න තැනටම ඇවිල්ලා ආපහු යනවා ඊට පස්සේ මෙන්න මෙතනට එනවා. මෙන්න මේ මෙතනට යනවා. මෙන්න මේ ලොකේෂන් එක පල්ලෙහාට. මෙන්න මේක තමයි මෙතන ප්‍රසිද්ධම. හරිද? මේක බලන්න යනවා. ඊට පස්සේ අවශ්‍යදි තමයි බලන්න. මේක ටිකක් අවශ්‍යදි තමයි අපි බලන්න එන්න ප්ලෑන් කරලා තියෙන්නේ. අපි ඔයාලට කලින් පෙන්නුවා අර බ්‍රිජ් එක. ඒ බ්‍රිජ් එක පෙන්නුවා. ආපහු මේකේ තියෙන ගොඩක් තැන් අපිට එද්දි පෙවුණා. අපි ගිහිල්ලා බලමු. යන් එන. let's go guys. අපි වතුරයක් ගන්නවා ළමයි 120යි. ඔව්. මෙතන පාක් එක ඇතුලෙන් තමයි යන්න තියෙන්නේ ලොකේෂන් එකට. ඔන්න අපේ ගයිඩ් යනවා පේනවනේ. මේ කුරුල්ලන්ට වතුර බොන්න හදපු අපේ ගයිඩ් යනවා. ගයිඩ් මොනවා හරි කියන්නකෝ මේ. එන්න මගේ පස්සේ. එන්න මගේ පස්සෙන්. යන්කෝ බලන්න පස්සෙන්. මාර ලස්සනයි වව්. කියන්න වචන නැහැ. මාර පිළිවෙලකට තියාගෙන ඉන්නවා නේද? දුක අපේ ලංකාවේ. පට්ටම් පිළිවෙලයි. පට්ටම් පිළිවෙලයි කියන්නේ මේ බලන්නකෝ. ඉතින් කිසිම ෆොටෝ ෂූට් එකක් කරන්න බරු. ඔව්. ෆොටෝ ෂූට් දෙකක් යනවා අර. මෙතන තරු ෆොටෝ ෂූට් කරන තැන. ළමයි අපිට හෙවණක් හම්බුණා හරිද? අපි චුට්ටක් ඉඳගත්තා. අපි පොඩ්ඩක් ඉඳගත්තා. අපි දැන් ලස්සන ෂෝට් එකක් ගත්තා ඩ්‍රෝන් එකෙන්. අපි දැන් ඒක මේ තියෙන්නේ මේක නම් තනිකර දරුවෝ වාවුනේ. ඔව් අපි දැන් ඒකේ ලස්සනම ෂෝට් එකක් කරන් තියෙනවා. අපි දැන් ඒක ඊළඟට දානවා. ඒක ඔයාලට පෙන්නන්නම් හරිද? ඒක vlog එකේම ඔයාලට බලා ගන්න පුළුවන්. මේ ලොකේෂන් එක කොච්චර ලස්සනයිද කියලා අපිට S දෙකෙන් පේන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ අපිට පේන සීමාවක් තියෙනවනේ. ඒත් මේකෙන් පුළුවන් අපිට මේ ඒරියා එකේම ලස්සන බලන්න. නැති දැන් ඔක්කොම ටික අපි දැන් බලාගත්තා. බැලුවා. ඒ පැත්තේ තියෙන ඔක්කොම ඔයාලටත් ඒක බලන්න අපි දැන් ෂෙයා කරන්නම්. ඔයාලත් ඒක බලන්න හරිද? මෙතන පුදුම ලස්සන මේ ලොකේෂන් එකක්. මෙතන වෙඩින් ෂූට් එහෙම සෑහෙන්න කරනවා. හරි ප්‍රී ෂූට් එහෙම සෑහෙන්න කරනවා. ෆොටෝග්‍රැෆර්ස්ලා අම්බානිකට ඉන්නවා. හරිද? ඒ ඇසේ මෙතන තඩි උකුස්සෙක් කියන්නේ. තාටි උකුස්සෙක් කියන්නේ මේ අපිවත් ඩ්‍රෝන් එකට දෙන්න ආවේ කලින් ෂොට් එක. හරිද? නූලෙන් බේරුනේ. හරිද? මේ දඩි උකුස්සෙක්. ඉන්න ඔයාලට අම්මෝ මේ අපේ ඔළුව උඩ කැරකෙන්නේ. මේ පේනවද ඔයාලට? මුගේ සයිස් එක මේ. අම්බෝ බුදු සයිස් එක අම්මෝ ඈ. මං වගේ ලොකුයි.
ඕ රෝන් එකට ගමන් ඔව් ඩ්‍රෝන් එකට දෙන්න ආවේ ෂොට් එක ඩයල් එක මාළු එක්ක ඩැහැ ගන්නවා කියන්නේ අර අපේ ඉතින් තරු බබාව ෆොටෝස් ටිකක් ගහන්න යන්නේ ඉතින් දන්නවනේ ඔයාගේ එයත් මේ වගේද කොහේ හරි තැනකට ආපු ගමන් ෆොටෝ ගහන්න කියනවද පේනවනේ ලොකේෂන් එකක් බලනවා ඔයා ලොකේෂන් එකක් බලනවද පැටි ඔය උගුස් අරගෙන යයි තරු දැන් ලොකේෂන් එකක් හොයනවා මේ අපි ඉක්මනට එන ෆොටෝ එකක් ගහලා එන්නම් හරිද අර තියෙන අපි අරකට තමයි අරකට යන්නේ. තමයි යන්නේ අර පේනවද උලක් ඔයාලට අර අතනින් උලක් පේනවද නිකන් ලාවට උලක් පේනවද අන්නේ එතනට තමයි යන්න තියෙන්නේ බලන්නකෝ එතනට යන්න තියෙන මේ පාරේ ලස්සන නේද අර ඔව් මාර ලස්සනයි මේ අර දම් පාට මල් මේ දවස්වල පිපෙනවා නේද මෙහි ඔය නිල් පාට මල් දමුයි නිලි දෙකම තියෙනවා ඒකේ ලස්සන බලන්නකෝ එතන ලොකේෂන් එකේ ලස්සන බලන්න වටපිටාව ඉතින් මේ පේනවා වගේ මාර ලස්සනයි මාර ක්ලීන් හරිද අර තියෙන අර පඩිපෙලෙන් බහින තැනද මම දන්නේ අපි යන්න ළමයි එහෙනම් ඉස්සරහට බලන්නකෝ ගාඩන් එකේ ලස්සන ආපහු මේ හැමදාම ෆොටෝ ෂූට් කට්ටිය ඇවිල්ලා මෙතන කට්ටිය ඇවිල්ලා ඉතින් ඉඳගෙන ඉන්නවා කෑම්බීම ගෙනල්ලා කනවා බොනවා ඉතින් කිසිම අපිලෙලක් කරන්නේ නැහැ නේද අර නෑ හරිම ලස්සනට තියෙනවා හරිම ලස්සනට තියාගන්නවා අර තියෙන සඳු අර පල්ලෙහාට බහින්න අර ලස්සන පඩිපෙලක් තියෙන්නේ යන් ඒ පැත්තට මිනිස්සුන්ගෙත් මාර කොල්ටියක් තියෙන ඉතින් ඒකින් ඉතින් පරිසරයත් හරිම ලස්සනයි. ඕම ඉන්න ඔයාලට වටපිටාව පෙන්වන්න හරිද? මෙන්න තියෙනවා වටපිටාව. අන්න තරුව අර ගිහිල්ලා බලාගෙන ඉන්නවා අපි මේ පැත්තට. ලස්සනම ලස්සනයි. ලස්සනම ලස්සනයිද? ඔව්. එන්නකෝ අර. වව්. පඩි වෙලක් තියෙනවා බහින්න. වව් මාර ලස්සනයි අයියා. තරු මාර ලස්සනයිනේ. අර මෙන්න මේ බීච් එකට බහින්න පුළුවන් අපිට. ඔයාලට පෙන්වන්නම්. මෙන්න තියෙනවා බහින්න තියෙන පඩි වෙල හරිද? දැන් සඳු ගන්න ඕනේ. ආ දැන් ගමු. තරුවට පොඩි වීඩියෝ එකක් ඕනලු. හරිද? මං මේ වීඩියෝ එක ෆෝන් එකෙන් අරගෙන එන්න. චූටි වෙලාවක් දෙන්න. හරි අපි දැන් පඩි පෙලෙන් පල්ලෙහාට බැස්සා. එන්න. තව ඔන්න මෙන්න තියෙන්නේ. තව පඩි 4ක් විතර තියෙන්නේ. මේ පේනවනේ තරු. අපි පල්ලෙහාට බහින් බලාගෙන ලෙස්සයි වතුර තියෙනවා. හූ. මාරම නිදහස් මහන්සියක් දැනෙන්නෙම නැහැ. දාඩිය දැම්මත් ඒ හුලම් පාරට නම් මාරම සැහැල්ලුවක් දැනෙන්නේ. හිත නිදහස් වෙන තැන. ඔව් ලස්සනයි. නේ? හිත නිදහස් වෙන තැන කල්ඩෝ. මාර ලස්සනයි. මාරම ලස්සනයි. ඔයාලට වටපිටාව අපි අර පෙන්නන්න. ගලක් උඩට ගිහින් අපි යන්ද අපි අර අන්න අර අතන්ට යන්ද ළමයි. ඔයාලට පෙන්නන්න. අපි අර දුර පේන අර ඈත පේන ඔය උතන ගලක් තියෙන්නේ. ඒ ගල ගාවට යන්න අන්න අර ගල ගාවට. ඒ ගල උඩට එතනට යන්නේ? යා යා. තරුව කියනවනම් ඉතින් අපි යන්. අපි සෑහෙන්න දුරක් ඇවිත් ඒ වුණාද මහන්සි නෑනේ. මහන්සි නෑ මේ හුලඟ නිසානේ. ඒ හුලම් පාරයි ලස්සනයි දැක්කහම මේ මහන්සි ඔක්කොම නිකන් නිමෙනවා. තරුව මාව ගයිඩ් කරනවා. ඉතින් මම තරුවගේ පස්සෙන් යනවා. පරිස්සමට යන්න ඈ. මේ ඔව්. ලස්සනයිනේ. යා. පරිස්සමට යන්න ඈ. කොතනින්ද? අල්ලන් තමයි. මේ හරියක බෑග් ටික තියමුද? බෑග් ටික ඉතින් ඔහොම අරගෙන යන්න මහන්සියක් නෑනේ. ඔය එතනින් බෑග් අරගෙන අල්ලන් නගින්න අමාරුයි. බෑග් එක දාගන්න සම්පූර්ණ. මෙතනින් බහින්න මේ. මේ. බයිද? බයිද? එහෙනම් කොහෙන්ද යන්නේ? මෙතනින් නැගලා අතනින් මේ මෙතන අයිනද කියන්නේ මේ තියෙන පාර? එතනින් ගිහිල්ලා බලන්න. ඔන්න පාරක් වගේ තියෙනවා. අපි ගිහිල්ලා බලමු. තරුව බලාගෙන ඈ. බයයි මට වැටයි කියලා. තරුව මාර්ග බාධකයේ පහු කරගත්තා හරිද? දැන් මේ ලොක්කා වගේ යන්නේ පේනවනේ. දැන් නිකන් ලොක්කා වගේ යන්නේ. අතනෙන් අතන කක්ක බයේ. හරිද? මෙතනත් බයයිද? ඉන්න. මෙතනත් මම ඉස්සරහින් යන්න ඕනද? නෑ මේ ෆෝන් එක. අම්මා. අර නියොන් ට්‍රැක්ටරද? අර බලන්න. ලස්සන මාළු జాතියක් කියනවා. ක්ලියෝපැක්ට්‍රා නියොන් ට්‍රැක්ටර්. මේ ඉඳගෙන බුදියගෙන බයින්නේ. ඇඟ ඔරොත්තු දෙන්නේ නැහනේ ඇත්ත කියන්න. අනේ සඳු මං බයයි. නෑ සෙරප්පු ගලවලා හිටියනම් බය නෑ මේ සපත්තු දෙක දාගෙන මට. යයි තමයි. යයි බලාගෙන දරුව පරිස්සමට. වැඩ්ඩා වගේ ගියා වගේ නෙමේ. ඔම්මි අපි කොතනද යන්නේ? මෙතනින් යන්නද? ඔව්. තරු පරිස්සමට යන්න. බැරි නම් යන්න එපා. ලොක්කා වගේ යනවා. ලොක්කා වගේ ගියාට අල්ලගන්න නකින්න. පරිස්සමට.
අම්මා මේ දැන් හෙන ටාස්ක් එකක් ඈ මේ හෙන පට්ට වදිරි ටාස්ක් එකක් මේ සීරියස් මූඩ් වෙන හයික් එකක් වගේනේ අල්ලගෙන බලාගෙන රෝල් එයි අල්ලගෙන නගින්න තරු මොකද්ද ඔය කරන්නේ කකුල දීලා නගින්න යන්නේ ඉන්න සපෝට් එකක් දෙන්න තරු ඇත්ත කියන්න ඔරොත්තු දෙන්න නැහැ නේ ඇඟ ඈ දෙනවා එන්න දැන් වැඩ මේ දැන් පේනවනේ ඔන්න අපි ආවා ඔන්න අපි ආවා දැන් එනවා වැඩ මේ පෙන්වන්නද ඔයාලට වටපිටාව දැන් එන්න ඉඳගමු මෙන්න බලන්න මේ බෑග් එකයි මේ අංකල් කෙනෙක් බිලි බානවා එක්කෙනෙක් බිලි බානවා මෙන්න අර මුදුනේ ඉඳන් තමයි අපි ආවේ අර පේන්නේ අන්න අතන ඉඳන් පල්ලෙහාට බැහැගෙන ආවේ මේ ටික ටාස්ක් එකක් තියෙනවා ඉතින් පොඩි ටාස්ක් එකක් නෙමෙයි හාමේ ටිකක් ලොකු ටාස්ක් එකක් තියෙනවා මේ පේනවනේ මොකද මේ මැද්දේ වතුර තියෙනවා මේ මැද්දේ වතුර තියෙනවා එන්න අමාරුයි මේ ඇතුළට වතුර එනවා තරුව මේ වතුරේ ලස්සන බලන්නකො පාට වතුර මාර ලස්සනයි පේනවනේ ඉතින් අපේ පිස්සු ගමන් ඉතින් අපි පිස්සු ඩබල් අකාර ඉතින් අපේ තියෙන අපි දෙන්න ඔව් ඉතින් අපේ ලයිෆ් එක ඉතින් කනවා බොනවා ඇවිදිනවා ඕක තමයි අපේ ලයිෆ් එක ඉතින් අපේ සෙට් එකම ඉතින් මේ වගේ ලස්සන ලොකේෂන් ඔයාලා දන්න තැන් තියෙනවා නම් ඉතින් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න අපි ඉස්සරහට ඒ ලස්සන තැන් ඔයාලත් එක්ක අපි බලන්න යනවා ඉතින් මේ වීඩියෝ එකත් අපි සෑහෙන්න දුරක් ගෙවාගෙන ආවේ කිලෝමීටර් 120ක් අපි ට්‍රේන් එකේ ආවේ ඉතින් හැමෝම සබ්ස්ක්‍රයිබ් කරන්න නේද අර ඔව් හැමෝම අනිවාර්යෙන් අපිට සබ්ස්ක්‍රයිබ් කරන්න ඕනේ අපිට ඉතින් ලොකු සපෝට් එකක් දෙන්න අපේ ඉතින් එකම ඩ්‍රීම් එක ඉතින් සඳුයන්තරු YouTube channel එක 100k ගෙනිහිල්ලා අපේ සිල්ල ප්ලේ බටන් එක කියන එක තමයි අපේ ඩ්‍රීම් එක හරිද ඉතින් ලොකු ඩ්‍රීම් නේ ඉතින් මේ අවුරුද්ද ඉතින් ලස්සන සාර්ථක අවුරුද්දක් ඉතින් අපේ ඇචීව්මන්ට් වලට යන අවුරුද්දක් සහ ඉතින් අපි ට්‍රැවල් කරන අවුරුද්දක් හරිද ඉතින් ගොඩක් කට්ටිය අහලා තිබ්බා ඉතින් අපේ ෆුඩ්ස් එක්ස්පෙරිමන්ට් ෆුඩ් චැලෙන්ජ් අයි නැත්තේ කියලා චුට්ටක් අපි තදබාරු දෙයකට කියන්නේ තදබාරුනේ මොකක්ද ඒකට තරබාරු හරිද ඉතින් අපි තරබාරු වෙලා ඉන්නේ අපි මේ ටිකේ පොඩ්ඩක් ට්‍රැවල් සීන් එකට බහලා ඉන්නේ මොකද මේ පොඩ්ඩක් තරබාරු වුණොත් හරි අමාරුයි පොඩ්ඩක් බඩත් ඒකනේ ඉන්නේ ඉතින් ඒකින්ද අපි ෆුඩ් චැලෙන්ජ් චුට්ටක් නතර කරලා තියෙන්නේ ඉතින් ලංකාවේ ලස්සන අපිට බ්ලොග්ස් ටිකක් ගේන්න පුළුවන් වෙයි ඉස්සරහට අපි බලමු ඉතින් අපේ වැකේෂන් එකට අපි එන්න හිතාගෙන ඉන්නවා ඉතින් එහෙනම් අපි ලස්සනම් බලමුනේ අපි බලමු ලස්සන ඩ්‍රෝන් ෂොට් එකක් වව් Anyway, baby, just name the time. When I'ma come through, can you get me cruising on the moonlight? Top down, playing new sounds. දැන් අපි ගොඩක් වෙලා මෙතනට වෙලා හිටියානේ. අපි සෑහෙන්න වෙලා මෙතනට වෙලා හිටියා. මොකද මේ හරිම නිදහස්. අපි ලස්සන ඩ්‍රෝන් ෂොට් එකකුත් ගත්තා. ඒකත් දැන් දාලා තියන්න. ඒකත් ඔයාලට බලන්න පුළුවන්. හරිද? මේ මාර්ම නිදහස් ඒ වදින හුලම් පාරත් එක්ක මෙතනින් යන්න හිතුන්නේ නැහැ. අපි සෑහෙන්න වෙලා දැන් හිටියා. පැය භාගයක් පැයක් විතර හිටියානේ. ඔව්. අපි පැය භාගයක් පැයක් විතර හිටියා. ඉතින් දැන් අපි අර කේව් එක බලන්න යන්න තියෙනවා නේද අරු? ඔව්. පරිස්සමට එන්න. මේ ගැටි තියෙන්නේ වතුරක් තියෙනවා. අනික මුහුද. හරි පරිස්සමට අපි යන්න ඕනේ. එහෙනම් ළමයි අපි හිමීට යන්න. බලාගෙන. ඔයා ටිකක් ළඟට ආවනම් මට ඔයාලා පිටිපස්සෙන් අල්ලන් එන්න පුළුවන්. ඔව් ඉන්න එන්න. ඉන්න. අපි මේ ඉන්නේ මුහුදු මට්ටමෙන් මීටර් 26ක් උඩින් ඉන්නේ හරිද? ඉතින් ඒකයි මෙච්චර ලස්සනට පේන්නේ. ඉතින් මාර ලස්සනයි අර කඳු වැටි කඳු පෙලක් ආපහු ඒක කියන්න වචන නැහැ. ඉතින් මේක දූපතක්. ඉතින් දූපතක් කියන්නේ ඉතින් මේකට එන්න තියෙන එකම මාර්ගය තමයි අර පාලම. අපි මුලින් එද්දි පෙන්නව පාලම. ඉතින් අපි එහෙනම් තව බලන්න දේවල් තියෙනවා. අපි සන්තෝරි හරි මට ෆ්‍රී. ෆ්‍රී බීම එකක් ගන්න යන්නේ දරුවෝ ඔන්න බලා ගන්න. ඇප් එකක් තියෙනවා. මේ ඇප් එක තෝරකු කරපුවාම ඒ කියන්නේ මේ ඇප් එක හදපුවාම හදලා ඒ කියන්නේ ඩීටේල්ස් ටික මේවා කරලා ඒ ඇප් එක සෙටප් කරගත්තාම මේ
සන්තෝරි මැෂින් වලින් මේ ඩ්‍රින්ක් දෙකක් ෆ්‍රී ගන්න පුළුවන්. හරිද? තරුවට මේක ෆ්‍රී. හරිද? මේ ඩ්‍රින්ක් එක ෆ්‍රී. මචං තරුව ෆ්‍රී බීම එකක් ගත්තා. මේ hina වෙනවද? දෙකක් තියෙනවා. මට මේ සන්තෝරි මැෂින් එක හම්බෙනකම් සන්තෝරි මැෂින් එකෙන් ඩ්‍රින්ක් 3ක් ගන්න පුළුවන් සන්තෝරි ඇප් එක හදපුවාම. හරිද? මේ තියෙන මේ තියෙන ෆෝන් එක තරු ෆෝන් එක සෙටප් කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔන්න ෆ්‍රී ඩ්‍රින්ක් එකක් 150ක් විතරුයි වෙන්න. තරු ෆ්‍රී බීම එකක් බොනවනේ. හොර ගෙඩියා. ෂා. හරි මහන්සි ඉතින්. මරුවේ. Cheers. මගේ ලිප්ටික් ඔක්කොම ඒකේ. ඉතින් මේ කපල් එහෙම මේ මොකද්ද මේ ෆොටෝ ෂූට් කරනවා සෑහෙන්න. දැන් කලු. එයාලා ඇඳුම් එහෙම මාරු කරලා ඉතින් අර අපේ විදියමයි තර. අපිත් මේ ප්‍රී ෂූට් කරන්නේ කොහමනේ? මෙන්න ඉන්නවා අපි දෙන්න. අන්න ඉන්නවා කපල්. හරිද? මෙන්න ඉන්නවා අපි දෙන්න. ඉතින් ඔයාලට හිතෙනවා ඇතිනේ අපි පිස්සු හෝන්තු දෙකක් කියලා. ඔව් එහෙම තමයි. අපි පිස්සු හෝන්තු දෙකක්. ඉතින් ඔහේ යනවා ඔහේ ඇවිදිනවා. ඉතින් හිතෙන්නේ අද උදේ හිතුනේ අද මට නිින්ද ගියේ නෑ මම පැය 3යි අද නිදාගත්තේ. පාන්දර නිදාගෙන නැගිට්ටා 8:00 විතර. නෑ මම ඊ ඇහුවා. ඊ ඇහුවා දරුවා හරිද? මට මහන්සි ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා කරලා මේ හෙන මහන්සි හිටියේ. ඉතින් මං යන්න බෑ කිව්වා. ඊට මගේ හිතටත් හරි නෑ. ඉතින් උදේ මට ඇහැරුණා. පැය 3ක් විතර නිින්ද ගියේ 8:00 විතර ඇහැරුණා. ඇහැරිච්ච ගමන් හිතුණා හරි යනවා. තරුට මෙහෙම ගහලා කීද්දුවා හරිද? තරුට ට්‍රැකර් වගේ හරිද? ඇයි නිින්දෙන්නේ? මේ බොරු කියලා හිතුවේ. ඊට පටස් කරා මං කෝ වොෂ් එකක් දාගන්න යන් කියලා. 8:00 නැගිටින 9:00 වෙද්දි කිව්වේ. ඔව් 9:00 10ට ට්‍රේන් එක තිබ්බනේ. 10ට ට්‍රේන් එක තිබ්බේ පැය 3ක් විතර අපි ට්‍රේන් එකේ එන්න තිබ්බා. අපි පටස් ගාලා ට්‍රේන් එකේ ආවා. ඉතින් අපි 1:00 වෙද්දි මෙහෙ. අපි 1:00 වෙද්දි මෙහෙ. දැන් නම් කීයද 3ද 4ද? දැන් නම් 3:04ට විතර ඇති. දැන් අපි අර අතන ප්ලේස් එක බලන්න යන් හරිද? අතන ප්ලේස් එක බලන්න යන් ගිහිල්ලා එතන ටිකක් ඉඳලා ලස්සන වීඩියෝස් ටිකක් අරගෙන අපේ අවසාන ඩෙස්ටිනේෂන් එක තමයි එතන. හරිද? නේ? ආයෙ කොහෙවත් නැහැ නේ? නෑ. ආයෙ තමයි අපි යන්නේ. අපි ඒක හොයාගෙන තමයි යන්නේ. ආයෙ කොහෙන් හරි බඩට මොන හරි දාගෙන අපි යන්. පේනවද යන්න තියෙන පාර? හරිම ලස්සනයි. තරු මාර කූල් එකක් තියෙන්නේ. සීසයි ඒක තමයි. පට්ටම කූල් එකක් තියෙන්නේ. හරිද? ඔයාලා දැක්කනේ යන්න තියෙන මේ පාර මේ මාර කූල් එකක් තියෙන්නේ. මේ බීච් එකක් අයිනේ මෙච්චර ලස්සන නේ දරුවෝ මෙච්චර ලස්සන ප්ලේස් එකක්. ඔව් ඉතින් මෙච්චර කොළ පාටයි ගස්සේ එහෙම මේ බලන්නකො. විදියට ගිහලා එකපාර බීච් එකට වැටෙන්න කියලා හිතා ගන්නත් බෑ. මේ අපි බීච් එකක දින්නේ කියලා හිතා ගන්නත් බැරි තරම්. හරිද? එච්චරට ලස්සනයි. මේ තියෙන සඳ වර්ග මීටර් 350. මීටර් 350යි. අපිට මෙතන ඉඳන් මීටර් 350යි තියෙන්නේ. දොමොන් මොකද? ඩෝ ආ ඔම්මස් එන්න බලමු. උමානොසේ දොමොන්. ඔමනසේ දොමොන්. උමානොසේ දොමොන් කියලා තමයි ඒකට කියන්නේ. ඉංග්‍රීසි වලින් කියන්නේ කේව් එකක් නේද ඔක? මම හිතන්නේ ඉංග්‍රීසි වලින් කියන්නේ ඔව් කේව් එකක්. මොකක්ද කේව් එක? උමානොසේ කේව් වෙන්න ඕනේ මම මතක විදියට. ඒක හරියටම මීටර් නෑ. මේ anyway අපි යන් ඉස්සරහට මීටර් 350ක ටාස්ක් එකක් තියෙන්නේ අපිට නේද දරු? ඔව් චුට්ටයි. තව කිලෝමීටරයක් තියෙනවා. වව්. බලන්නකෝ. ඔයාලටත් ඒ වව් එක ඔයාලටත් කියවෙනවද කියලා බලන්නකෝ. ලස්සනයි නේ. හූ. එහෙනම් ළමයි let's go. මේ පාරේ ඉවර වෙන්නේ බීච් එකෙන් කියලා හිතන්නවත් පුළුවන්ද? මේක සම්පූර්ණ ඉවර වෙන්නේ මාරම ලස්සන ජංගල් බීච් වගේ නේ. වව්. පට්ට ලස්සනයි. මං ජංගල් බීච් ගිහිල්ලා නැහැ. ගිහලා නැද්ද? නෑ. ළමයි අපි යන්න යන්නේ මෙන්න මේ මෙතන ප්ලේස් එකට. පෙන්වන්න තරු. අපි යන්නේ මෙන්න මේ මෙතනට. හරිද? ඒකේ නම තමයි උමානොසේ දොමොන්. හරිද? එහෙනම් ළමයි let's go. පොඩි පඩි පෙලක් තියෙනවා. පොඩි පඩි පෙලක් කියන්නේ ඉතින් පොඩිත් නෑ නේද තරු? ඔව් මම ඉස්සරහින් යන්න. යා. එන්න කොම් පිටිපස්සෙන් එන්නයි. ආ නෑ. බයයිද? පොඩි පඩි පෙලක් බහලා තමයි පල්ලෙහාට යන්න තියෙන්නේ. යා දැන් ආයේ කන්දක්. හරිද? චූටි කන්දක්. යා. අම්මා මෙතන ලස්සනයි අතනට වැඩියනේ. අපිට තාම මේ කේව් එක පෙවුන්නේ නෑනේ. කෝක එක? ඔය තියෙන කෝ? පල්ලෙහා ඔය තියෙන. මේ තියෙන්නේ. ඔව්. තරුණා වහ වැඩලා ඉන්නේ මේ. ෆොටෝම ගහනවා. යන්න පල්ලෙහාට? යා. මාරව ලස්සනයි. ළමයි අපි පල්ලෙහාට. සඳු ඕ මගේ මේකෙන් වීඩියෝ එකක් කරන් දෙන්න පුළුවන්ද? දෙන්න. ෆෝන් එකේ? වීඩියෝ එකක් අරගෙන ඉන්න ළමයි. ඔයාගේ එයත්
මේ වගේ නම් කමෙන්ට් එකක් දාන්න මෙන්න තියෙනවා මේක තමයි ප්‍රසිද්ධම හරිද මේක තමයි ප්‍රසිද්ධම මාර ලස්සනයි ඉතින් ඔයාලා බලන්න මේ වෙඩින් ෂූට් කරන්නත් එන්නේ ප්‍රී ෂූට් කරන්න එන්නෙත් මෙතනට අපේ තරුත් ඉතින් හොයාගත්ත ලොකේෂන් එක මේක පේනවනේ ෆුල් හැපි එකකින් ඉන්නේ මේ ලස්සනයිනේ. ලස්සනයි කියන්නේ මාර ලස්සනයි තරු දැන් ෆොටෝ එකක් ගහන්න ලෑස්ති වෙන ළමයි හරිද මේ පේනවනේ මේ ඔක්කොම බෑග් ටික තියලා ඔන්න දැන් ෆොටෝ එකකට ලෑස්ති වෙන්න යන්නේ ඉක්මනට යන්න කවුරු හරි එන්න කලින් ඈ මෙතන පොලිම හිටිනවා මොනවද මේ ෆොටෝ ගහන්න සුටූස් ගාලා දුවන්න බලන්න අතන්ට කො දුවන්න බලන්න ඔන්න දැන් තරු ෆොටෝ එකකට යන්නේ ළමයි එහෙනම් අපි ෆොටෝස් ටික ගහලා එන්නම් බලන්නකෝ මේ ලස්සනයිද කියලා තරුගේ Facebook ප්‍රොෆයිල් එක ශලෝමි තාරුකා ඉතින් ඒකෙන් අපි යන තැන් ඔක්කොම ෆොටෝස් අප්ඩේට් කරනවා ඔයාලට ඒක ෆලෝ කරලා සෙට් වෙන්න පුළුවන් ඉන්න එන ෆොටෝ ටික අරන් එන්න ළමයි කොහෙට ආවත් අපි ඉතින් ඉඳ ගන්නවා හරිද හරි මාන්සි අපිට දැන් ඇවිදලා අර දැන් ආයෙ උඩට යන්න තියෙනවා. ආයේ උඩට යන්න තියෙනවා නිකන් සීගිරිය නගිනවා වගේ හරිද මේ අපි ඉතින් ලස්සන ෆොටෝස් ටිකක් ගත්තා. තරු ඒ ලස්සන දාපු ෂොට් දාඩිය ටිකක් දැම්මා. ඒ දාඩිය ඔක්කොම තරු මේ නැතුව සීතල ගියා වුණානේ. මෙතන වදින හුලම් පාරත් එක්ක මේක තමයි ක්ලයිමේට් එක මේක තරු තමයි හොඳ මේක මෙතෙන්ට තමයි එන්නනේ. හොඳ ඔව් මේ ටයිම් එක තමයි හොඳ වෙලාව හවස 4ට 4:00 විතර මේ ටයිම් එක තමයි මෙතනට එන්න හොඳම මේ දවස්වල හරිද මේ සීත කාලේට කලින් කරවල වැටෙන හින්දා මොකක් වෙයිද දන්නේ නැහැ මේ දවස්වල මෙතනට එන්න හොඳම ටයිම් එක තමයි මේක හරිද ඉතින් මරු ෆොටෝස් ගොඩක් ගැහැවා ඉතින් ලස්සන ඩ්‍රෝන් ෂොට් ටිකකුත් ගත්තා. ලස්සන ඩ්‍රෝන් ෂොට් ටිකක් ගත්තා ඔයාලට ඒකත් බලන්න පුළුවන් ඒත් එක්කම ඔයාලට අපේ අපි යන එන තැන් ඔක්කොම ෆොටෝස් අපි අප්ලෝඩ් කරනවා අපේ ශලෝ මිතාරුකා Facebook ප්‍රොෆයිල් එකේ page එකේ, Facebook ප්‍රොෆයිල් එකේ profile එකේ. ඉතින් තරුව ෆලෝ කරන්න ඉතින් ඒක ඔයාලට බලන්න පුළුවන් ෆොටෝස් එහෙනම් ළමයි අපි දැන් සෑහෙන්න වෙලා අපි මෙතන හිටියා අපි දැන් යන් නේ ඔව් අපි දැන් උඩට යන්. අපි උඩට ගිහිල්ලා මොන හරි කන්නත් ඕනේ බස් එක කීයට දෙන්නේ කියලා ඒක බලන්නත් ඕනේ පොඩි රවුමක් දාන්න ඕනේ හරිද ඔව්. එහෙනම් ළමයි අපි යනවා අපි දෙන්න මේ පාරේ බාර් එකක් උඩ ඉඳගෙන ගමන් මහන්සි හරිනවා පේනවද දැන් අපි ඇවිදලා අතනින් ආවා මේ උඩට. දැන් මහන්සි චොට්ටක් ඉඳගෙන හැබැයි තරු මේ වදින හුලම් පාර මාර සැපයි ඈ සනීපයි නේ. මාරම සනීපයි මාරම සනීපයි එහෙනම් මෙතන කියන්නේ ඉන්නකොට හිතෙන්නේ පල්ලෙහා බීච් එකක් තියෙනවා කියලා. ඕ ඒ කියන්නේ මේ බීච් එකකට සාමාන්‍යයෙන් ආවම කළු වෙනවා ඌව සැරයි එහෙන නෑ, අනික අමුතු අර මේකක් beach නේ එකක් තියෙනකොට ඈතින් අමුතු විදිහට පේනවා. පේන ඕ මේක එහෙම නෑ. කැලෑවකුත් තියෙනවා කියන්න තේරෙන්නේ නැහැ. බීච් එක. පාක් එකක් තියෙනවා කැලෑවක් තියෙනවා ආපහු සිරීපාදේ බහිනවා වගේ නගින්නයි ඔව්, බහින්නයි තියෙනවා මේක අමුතු වයිබ් එකක් මාර හරිද ලස්සනයි. සුපිරි ඔයාලත් අනිවාර්යෙන්ම ඇවිල්ලා බලන්න. ජපාන මාර ඉන්නවනම් ලස්සනයි. ජපාන ඉන්නවනම් ඔයාලා අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න මේක තියෙන්නේ කනගවා කියන එකේ මොකක්ද? ජොගෂිමා. ජොගාෂිමා ලොකේෂන් එක ජොගාෂිමා ට්‍රේන් එක ඇවිල්ලා බෑලා ඉවරලා බස් එකේ එන්න තියෙනවා විනාඩි 20ක් විතර විනාඩි 20ක් ඊට පස්සේ මේ දූපතේ වටේම මේ කියන්නේ දූපතේ බලන්න තියෙන ඔක්කොම පයින් යන්න පුළුවන් දූපත වටේම ඔව්. පයින් ඇවිදලා ඒක බස් කව එකෙන් කරන්න පුළුවන් බැහැලා- සාමාන්‍ය පැය 5කින් 6කින් ඔයාලට කව කරන්න පුළුවන් ඔව් සාමාන්‍යයෙන් බස් එකේ බැලලා මීටර් 400 ඔව්, 500ක් විතර යන්න ඇවිදලා තියෙන්නේ ඊට පස්සේ අර තැන් තැන් වලට යන්න පොඩි යන්න පොඩ්ඩක් ඇවිදින්න ඒක තියෙනවා බහින්න අනික පුළුවන්. බයිසිකල් රෙන්ට් එකට ගන්න පුළුවන් රෙන්ට් ඉතින් එකට ඒකෙන් ගන්න දවුලක් නැහැ අපි නම් බයිසිකලයක් ගත්තේ නැහැ අපි ඉතින් අපිට කකුල් දෙක සැපහින්දා ඒක නෙමෙයි ඇත්ත කතාව මේ අපිට හම්බුන්නේ නැහැ ගන්න තැන ගන්න තමයි. හරිද ඒකයි ඇත්ත කතාව දැකපු හින්දා අපි කිව්වේ බයිසිකල් ගන්න පුළුවන් කියලා. මේ ඉතින් අපිට ලයිට් හවුස් එකට යන්න බැරි වුණා ඒකට නම් බැරි කිලෝමීටරයක් එකමාරක් තියෙනවා තව තරු එකමාරක් ඔව්, විතර අපි යන්න දෙන්නගේම කකුල් දෙක පොඩ්ඩක් රිදෙනවා හිතෙනවා බඩගිනි. බඩගිනි අපි කෑවේ නැහනේ ඔව්. දැන් තමයි අපි කන්න යන්නේ කන්න හරිද තැනක් හොයා ගන්න ඕනේ. දැන් උඩහට ගිහිල්ලා උඩහට නෙමෙයි පල්ලෙහාට පල්ලෙහාට ගිහින්. පහලට ගිහිල්ලා අපි ඉවරලා අපි උඩහට කන්න තැනක් ඇවිල්ලා බලමු ඔව් අපි පහලට ගිහිල්ලා කන්න රෙස්ටෝරන්ට් එකක් මොකක් හරි බලලා කැම ටිකක් බඩට දාගෙන ඊට පස්සේ අපි එහෙනම් ගෙදර යන්න තියෙනවා. ගෙදර යන්න ආයි ගෙදර තියෙනවා. යන්න පැය 3ක් විතර තියෙනවා. ඔව් හොඳ ගමනක් හොඳ හැබැයි ගමනක්. සුපිරි ඇත්තටම දවසේ මරු ඉවර ඈ කරන්න ඔව් පුළුවන් දවසේ සුපිරි. මරු වාහන තියෙන කට්ටියටත් ලේසියි. ඔව්, මෙතන parking එක තියෙනවා. එකට දාන්න පුළුවන්. ආයි මීටර් 400 500 පයින් වෙන්න ඕනේ. හැබැයි
මෙතන වාහනේ දැම්මට පස්සේ බලන්න තියෙන තැන් වලට පයින් යනවා. පයින් යන්න පුළුවන් ඉතින්. ඒක ලේසි. ලේසි යෝ අමාරුවක් නැහැ. අමාරුවක් නෑ. මේ අනිත් දේ තමයි ඔයාලා ජපානයේ ආස තැන් තියෙනවා නම් බලන්න ආස දේවල් ආස තැන් තියෙනවා නම් ලස්සන ලොකේෂන් තියෙනවා නම් අනිවාර්යෙන් අපිත් එක්ක ෂෙයා කරගන්න අපි අනිවාර්යෙන් අරගෙන එනවා. මේ TikTok එකේ හම්බෙච්ච එකක් එක අපි- මේ ගෑන් ළමෙක් දාලා තිබ්බ ලස්සන මේ වීඩියෝ එකක් දාලා තිබ්බා. ඒකෙන් මං ඉල්ල ගත්තේ. ලොකේෂන් එක දරුවා අහලා තිබ්බා ඒ ගෑන් ළමයා ලොකේෂන් ඊයේ එක කිව්වා. මැසේජ් එකක් දාලා තිබ්බා අදාවා. ඔව් ඊයේ දරුවා මැසේජ් එකක් දාලා ලොකේෂන් එක මම ඇහුවා. වීඩියෝ එක දැකපුවා මං ආසයි තුන. ආසේ තුන ලස්සනයි. හරිද? හැබැයි මෙහෙමයි. ඒ වීඩියෝ එකේ තිබ්බට වැඩිය ලස්සනක් අපි S2 කෙන් දැක්කා. ඒකේ කෙව් එක ළඟ තියෙන මේ වීඩියෝ ක්ලිප් එකක් අරගෙන තිබ්බා විතරයි. අපි ඩ්‍රෝන් ෂොට් ටික බලන්න ඔයාලා මේ වීඩියෝ එක බලද්දි ඔයාලට තේරෙයි අපි අපේ S2 කින් අපි කොච්චර ලස්සනක් දැක්කද කියලා මෙතන. මාර ලස්සනයි. අපි ඒ ඩ්‍රෝන් එකෙන් තමයි ඒක මාර ලස්සනට දැක්කේ. හරි එහෙනම් ළමයි අපි පල්ලයට. බයි බයි. අපි දැන් බස් හෝල්ට් එක ළඟට ආවා. මහන්සි හරිද? මහන්සි කියන්නේ මහන්සි කියන්නේ කකුල් දෙක රිදෙනවා. අර කඳු එහෙම පඩිපෙල්ල එහෙම නැගලා කරලා හුරු නෑනේ. ඔව්. ඒ කියන්නේ කාලෙකින් අපි කොහෙවත් එහෙම ගියේ නෑනේ. ඉතින් බස් වලට ඉස්සරහා තියෙන්නේ. තව විනාඩි හරියටම විනාඩි 9කින් තියෙනවා අපේ බස් එක. ඉතින් අපි ස්ටේෂන් එකට ගිහිල්ලා ස්ටේෂන් එක ළඟින් අපි බලමු. රෙස්ටෝරන්ට් එකක් නම් හොයාගන්න බැරි වෙයි මෙහි මං හිතන විදියට. අපිට තියයි සඳු එතනට ස්ටේෂන් එක. නෑ දරු රෙස්ටෝරන්ට් එකක් නෑ. ඇයි ඉතින් අපි හිටියේ මේක අර ගාව කහපාට ලයිට් එක නිවි නිවි පත්තු වෙන. මේ ඔව් මේ ෆැමිලි යන්නේ මේ 7-Eleven එකක් තිබ්බනේ. අපි 7-Eleven එකෙන් මොන හරි බඩට දාගමු. මොකද මේ සෑහෙන්න බඩගිනි. සෑහෙන්න බඩගිනි මොන හරි යෝගට් එකක් මොන හරි බීලා මොන හරි ඔනිගිරියක් හරි බන්නයක් හරි රාමෙන්යක් හරි මොන හරි බඩට දාගමු අපි. මේ අපි දැන් බස් හෝල්ට් එකට අපි කහිර පයිමු එනවා. අපි කහිර පයින්නවා. බස් එක එනකන් ඉන්නවා. එහෙනම් ළමයි අපි ස්ටේෂන් එක ළඟදී හම්බෙමු. අපේ බස් එක ආව ළමයි. ඉතින් අපේ ගමන අවසන් වෙන්න ඔන්න වෙන්න ඉතින් ළඟටම ඇවිල්ලා ඉන්නේ හරිද? ඉතින් අපි ආවා දැන් මොනාරි කන්න. දැන් අපි මොන හරි කන්න ආවා. ඉතින් අපි 7-Eleven එක ගාව ඉන්නේ. රාමෙන්යක් හරි මොන හරි ඔනිගිරියක් හරි බඩට දාගමු. මොකද මේ හරි රෙස්ටෝරන්ට් එකක් නැහැ. නෑ. ඔව්. හරිද? මේ හරි කොම්බිනි රෙස්ටෝරන්ට් එකක් විතරයි නැහැ. තියෙන්නේ. කොම්බිනිය තමයි තියෙන්නේ. ගිහින් අපි ගිහිල්ලා බලමු. කොම්බිනියෙන් අරගෙන එමු. මෙතන මේ පොඩි කඩයක් තියෙනවා වහපු හරිද? මෙතන පොඩි කඩයක් තියෙනවා. ඒකේ බෙන්ච් එකක් දාලා තියෙනවා. හරිද අයිනේ? ඉතින් අපි දැන් එතන ඉඳගෙන කන්න යන්නේ. අපි කෑම වගේක් ගත්තා. අපි කෑම වගේක් ගත්තා. ඔනිගිරියක් ගෙනාවා මට. ඔනිගිරිය ඉතින් මට සුපිරි. ඊට පස්සේ ආපහු චාහන් එකක් ගත්තා. චාහන් කියන්නේ අපේ ලංකාවේ නිකන් පොඩි නිකන් ෆ්‍රයිඩ් රයිස් එක වගේ. ඊට පස්සේ තව රාමෙන් එකක් ගත්තා. හරිද? රාමෙන් එකක්. ඔය රාමෙන් එකකුයි ආපහු කරාගේ එකක් ගත්තා. කරාගේ කියන්නේ අර මේ බැදපු මස් කෑල්ල. ඉතින් ඒකයි අපි කැෆේ ලතේ කැෆේ ලතේ දෙයක් ගත්තා. ඉතින් අපේ චූටි බඩට හොඳටම ඇති. ඉතින් අපිට කන වීඩියෝ එක නම් ගේන්න බැරි වෙයි. ඔයාලා ආසයි ඉතින් අපි කන විදිය බලන්න. හරිද? අපි පොඩ බැටරි බහලා තියෙන්නේ මේ ඔය. ඔව් අපේ කකුල් දෙකෙත් බැටරි බහලා තියෙන්නේ. ඉතින් අපි කාලා එන්නම් එහෙනම්. අපි කාලා එන්න. ඉක්මනට කාලා එන්නම්. හරිද? තරු නම් හොඳ බඩගින්න ඉන්නේ. හරිද? ඔන්න තරු කන එක ඔයාලට පෙන්නන්නම්. මම කන එක නම් බලන්න වෙන්නේ නැහැ. හරිද? ඔන්න තරු පටපට ගාලා රයිස් එක කනවා. මෙන්න තියෙනවා ෆ්‍රයිඩ් රයිස් එක. මෙන්න තියෙනවා ෆ්‍රයිඩ් රයිස් එක. ඊට පස්සේ මෙන්න තියෙනවා අපේ රාමෙන් එක. ඔනිගිරියයි කරාගේ එකයි අතේ තියෙනවා. එහෙනම් අපි දෙන්න කාලා එන්නම්. හරිද? බඩ පිරෙන්නම කෑවා. හරිද? තරු බඩ පිරලාද? ඔව් අපි බඩ පිරෙන්න හොඳට කෑවද සෙවන් එකේ. ඉතින් ජපානයේ සුන්දරත්වය ඉතින් ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් අපි දෙන්නත් එක්ක. නේ තරු? ඔයාලා හැමෝටම අපේ කැම්පකින් ඔයාලට ජපානයේ තියෙන ලස්සන තැන් බලන්න පුළුවන්. අනිවාර්යෙන්. ඉතින් ඔයාලා දන්න තැන් තියෙනවා නම් ඔයාලා ආසාවෙන් බලන්න ඕන තැන් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අපි ඒ තැන් වලට යන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් මේ අවුරුද්දේ සෑහෙන්න ඇවිදිමු නේ තරු? ඔව් අපි බලාගෙන ඉන්නවා මේ අවුරුද්දේ ගොඩක් තැන්කට ඇවිදින්න. ඉතින් ඔයාලත් එන්න. ඔව් ඔයාලා කැමති තැන් තියෙනවා නම් අපිට පහලින් ලස්සන තැන් කමෙන්ට් කරගෙන යන්න. අපි ඒ තැන් වලට යනවා. අනිවාර්යෙන්. එහෙනම් ළමයි අද දවස අපිත් ඒ ගත කරාට thank you. ඉතින් වීඩියෝ එක ලස්සනයි නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා ෂෙයා පාරක් දාලා මොකද කරන්න ඕන තරු? අනිවාර්යෙන්ම අපව subscribe කරන්න. ඉතින් අපි 100k වලට ඉක්මනටම යන්. එහෙනම් ළමයි අපි යනවා අද දවසට. ඉතින් ඊළඟ දවසෙන් අපි හම්බෙමු ලස්සන vlog එකකින්. එහෙනම් කට්ටියටම bye bye.